සීයේ පුතේ නා සැන්ට ඉන්නේ මෙතන හරි මෙතන අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඒක නිසා අපි යමු. මෝ හයාගෙන පළවෙනි තෑග්ග කොහමද ගන්න ඕනේ. හරිද? යමු. අම්මඩ පිනුවා ඉන්නවා. පිනුවා වලගේ පිටුවා ගන්න කැමති. දැන් අපි සීයකේ සැන්ඩින් යනවා කොහෙද සැන්ඩ් ගන්න ඕනේ හරි. දැන් කොහමද හොයාගන්න ඉල්ල දරුවා. අන්ට අරින්න බං සැන්ඩ් අම්මට වෙයිනේ සය අපි සැන්ඩ් ඇත්තම ඉන්නේ. සැන්ට තමයි ළමයි රෝබර්ට් සැන්ට. ඕ මේවා මේ දවස්වල රසපාල සෙට් එකක් ගන්න මුන්නේ. රැවුලක් ගන්න මුන්නේ රැවුල කොහොමද නැහැ වගේ ඉතින් හරි ඒක උලන්නේ. බඩට කොට්ටියක් දාගෙන බඩ හදාගන්න දරුණා. මේමයි ඉතින් මේ පෙම්රල්ල උද්දම උලන්නේ නැහනේ. කෙල්ල දාන්නේ වටේ මන් දාපුවා මාදින් ඕ. මැදි මේ වෙන්නේ මැදි. ලස්සනනේ. ලස්සන කමෙන්ට් එකක් දාන්න. හරි මේමයි ඔයගොල්ලන්ට චැලෙන්ජ් එකක් දෙනවා අපි. චැලෙන්ජ් එක වින් කරෝ විතර ඔයාලා අපිට ආයෙ දෙන්න අත්‍තරම කිව්වොත් නා අපි චැලෙන්ජ් එකට යන්න. චැලෙන්ජ් එකට මම එන්නේ නැහැ කොහොමද මට එළියේ පෙරලා ඉන්න බෑ මේ බොහොම ආරුවෙන් දැනුත් ඉන්නේ මේ මුවාල කට්ටිය අර කෑ ගන්නවා. අතන එක මුවේ බුදි. හරි මුවාල කෑ ගන්න ඉඳ මම යනවා. මගේ කවුද ළමයා එවි. මගේ ළමයා එවි. උගේ කොණ්ඩේ නෑ ගණන් ගන්න එපා ඉතින්. මේමයි හරි එන වීඩියෝ එකට යන් අපි. හරි අද මිස්ටර් චැලෙන්ජ් එකකින් ගේ අලුත් වීඩියෝ එකක් සම්බන්ධලා තියන්නේ. මේ ආද යන්නේ සෙන්ටා කිව්වා වල මරවල් ගැටේ සෙන්ටා කිව්වා. මේ සෙන්ටා කිව්ව මතකයිද? සෙන්ටා කිව්ව මතකයිද? සෙන්ටා මතකයිද ඉතින් කොන්ද බං කරන්නේ? මේ වලම් පොල්ල ගහනවා. Stop it. Get some help. හරි සෙන්ටා කිව්වා චැලෙන්ජ් දෙන්නේ කියලා සෙන්ටාගේ පුතා මම. දන්නේ නැහැ නේද දැනගන්න. දන්නවනම් කමෙන්ට් එකක් දාන්න නැත්නම් ඉතින් ඒක කමෙන්ට් එකක් දාන්න උලන්නේ. උලන්නේ. හරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා. පුතෝ වදපු අම්මට බන්නන්න එපා. ඊට පස්සේ හරි අදත් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා එඩිට් කරන්න ඉතින් හැමදාම කියනවා හැමදාම කියලා එපා වෙනවා බං. අවුලන්නේ අදත් එඩිට් කරපන්. හැමදාම මම කියන්නේ. මම ඉතින් කියන්නේ නැහැ බොල වගේ සතුන්ට මතක් වෙන්නේ නැහැ කියලා. හරි අද එන වීඩියෝ එකට අද සෙන්ටර් දීපු චැලෙන්ජ් එකක් තියෙනවා. ඒ චැලෙන්ජ් එක කරලා කවුද මුරු තෑග්ග දෙන්නේ? තෑග්ග මම ඔයාලට මේ වීඩියෝ එක ඇතුලේ පෙන්නන්නම් තෑග්ග මොකක්ද කියලා. එහෙනම් යන් අද ගෙන වීඩියෝ එකට මේ තමයි මිස්ටර් චැලෙන්ජ්. අද තියෙන යම් චැලෙන්ජ් එක. මොකක්ද මේකේ කලින් දැකලා ඇති ඒක කරන්නේ ඒගොල්ලෝ බෙල් එකක් දානවා මෙතන බෙල් එකක් හොයාගන්න බැරුණා. පාපිරිතෝ පාම්පිරි දාන්න පාම්පිරි හොයාගන්න බැරුණා. මේ තියෙනවා ලෝ බජට් පාම්පිරි පවුඩර්. හරි පවුඩර් දාලා අපි වැඩි පටන් ගමු. බලන්න. පවුඩර් තියෙනවා ගන්නට. අද තියෙන්නේ අද මුලින්ම 2vs2 එකක් කියන්නේ අද මුලින්ම පටන් ගන්නේ මේ දෙන්නගේ බැටල් එක බලමු කවුරු දිනයිද කියලා. බලමු කවුරු දිනයිද කියලා මේකේ. හරි කිනු බැටල් එකක් යනවා කොල්ල දෙන්නගේ. මොනවද ආයි කරන්නේ? එක තැන තියපිය. ඕක අදින්න කිව්වේ නෑ. කැදිකල කරන් යන්න ඕනේ ඔහොම නවත්තන්න බෑ. හයියෙන්. මොන් දෙන්නද කරන්නේ? හරි කොහොම හරි. ඔයාලට පේනකෝ පේන. මේ මෙයාගේ අතේ පොඩි තියෙනවා. ඒ කියන්නේ මෙයා පරාදයි. 2vs2 එකේ විනර් ගෙලින්ම ඒ කවුද? චූටි මල්ලි. දඩුවට දෙනවා. ඔව් චූටි මල්ලි. මේ වරේ. හරි එයාට දඬුවම. අපි යාට පොඩි දඬුවමක් දෙනවා. මෙයා පරාදුන ඉඳා. අය බලමු දඬුවම පොඩ්ඩක් මම බෝත් දෙනවා. දැන් මේකෙන් දිනුම් දෙනද වඩ ගන්න? බඩු තියෙනවා. ඕකෙන්ද ගන්න? නැත්තා. මේ වරේ. අවුලන්න බා. අවුලක් නැහැ නේද? හරි ඊළඟ 2vs2 එක යන්නේ මේක යාට තව චැලෙන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ මේමයි වෙන්නේ 2vs2 එකක් යනවා මේ දැන 2vs2 එකේ මෙයා දිනුම්. ඊළඟට අපි මගේ ජලියාගේ 2vs2 එකක් යනවා ඩෙම්පසන්ගේ.
පසන් ඊට පස්සේ යන්න ගෙනීම බඩ ගාන එකක් යනවා. ඒක ඒ වෙලාවට බලාගන්න. දැන් අපි දෙන්නගේ ටෝස් 2 එකට කවුරුද දිනන්නේ කියලා බලන්න. හරි දැන් තියෙන්නේ හම් ටික සහ ඩෙම්පසන්ගේ දෙන්නට පොඩ්ඩක් hina යනවා. බලමු මේ දෙන්නේ තරක කොහොයයිද කියලා. පටන් ගන්න එනන් දෙන්න. හරි මන්ද බලන්න. තෝ මේ කර මුග ගා ඉන්නවා. පොඩ්ඩක් හයියෙන් ගහපන්. උඹ මෙහෙම නිකන් නෝමල් උඩින් ගහන්න කොහෙද බිබඩ වදින්න ඉතින් ගහන එක. එහෙම මොකදද හෙට රෑ යනවා මේක ඉවර කරද්දි. කල්පදන්නේ. Why are you running? Why are you running? බර වෙලා. ඩෙම්පසන්ට චූ ඇවිල්ලා දෙප්පසන්ට චූපා. මුත්‍රා මාරලා ඒක නිසා පොඩ්ඩක් අතවුල්ලා තරයක් දාලා කොල්ලා චූ. ඒ බන්දිවේ. කවුද ඒක බායි. කලු කුමාරයනේ විල මෙයා. හරි. පටන් ගන්න. අඩෝ අත වදිනවා මු අයියෙන් ගන්න නෑ ගයිස් කරන්න බෑ ඉතින්. මෙහෙම ගාව අයියෙන් මේක තැලෙන්න ගහපන්. මෙහෙම තැලෙන්න ගහපන්. ගුවන් ගත වෙනවා. මන් දන්නා මේක ඉවරෙන්න. ඩෙම්පසන් අපිට දැවි යනවා. අද වෙන්න. අපේ ඩෙම්පසන් දෙපසට ඉවරයි. ගෙම්බට මායි චූඩි බල් එකේ බැටල් එකේ දිනවා ඊළඟට බලමු කවුරු දිනයිද කියලා සෙන්ටර් එක තෑග්ග. මගේ තෑග්ග මම ගානී විද නැත්නම් චූඩි බල් එක ගානීද කියලා බලමු. යන් ඊළඟ බැටල් එකට කොහමද වෙන්නේ කියලා. පොඩ්ඩක් ඉන්න. ගාන්න දෙන මුට දීපා. අයියෙන් ගන්න. ඩෙම්පසන් Nice. චූ යන්න ගන්න ආයේ. ඌ චූ කරලා ආවේ ආපු චූ පොඩ්ඩක් යන්න යාම. එදාවත් හරි බැටල් එකට යන් බලන්න. හරි අපේ 2s2 එක ජයග්‍රහණය වෙන තමයි මේ ඉන්නේ. අපි ඊළඟ අරගෙන තමයි ටයිමර් එක මේ දින ටයිමර් එක අපි මේක අතරින් දිනවා. මේ දැනට තියෙන බඩ ගාගෙන යන අඩුම වෙලාවකින් මේක කරන එක තමයි සෙන්ටර් එකේ තෑග්ග හම්බෙන්නේ. හරි අපි මුලින්ම බලමු දැන් තරඟ කරන්නේ දෙන්න. මේ දෙන්න එක පස්සේ දාලා බලනවා. කවුද බලමු පළවෙනියටම තරඟ කරන්නේ. තුින්දා මෙසෙන්දා බිල්ලා අඩෝ සි ඕ තප්පර 18යි අඩෝ 4 විතරයි. 18කට 24යි. සෙන්ටර් එක දැක්ක මන් දරුද කියලා බලමු. මම ගියේ 2 3 තෝ ඇත්ත දෙන්න නෑ පළයා යන්න හරි. ඔබ එළිම විනේ ඉන්න අපේ චුඩි මල්ලි. කොහා සීයාගේ බලෙන් කොහරි කොල්ලා වැඩි යවුවා. කොල්ලා එළිම ලබුබු කියන දෙයක් වෙනවා. කොල්ලා එළිම ලබුබු කියන දියලා ලබුබු. මොකක්ද උනේ? ලබුබු කියන දියලා දිනා ඔල්ලා. ඉතින් කොල්ලට දාග දෙමු නේද? කොල්ලා බඩ ගාලා ආව ගෙලින්ම. මේකද බා ඔව් මේක තමයි බා. ගන්නාවේ මේක බා කොල්ලා කොහරි ලබුබු බලන්නේ. ගන්නාවේ ලබුබු දිනවා නාලි. අලුත් දිනුවේ හම්බෙමු.